සංස්ථාවේ අද තෙල් ලීටරයකින් ආසන්න වශයෙන් ගත්තොත් ආණ්ඩු රුපියල් 102ක බද්දක් ගන්න. 102ක බද්දක්. අද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එකක් කොළඹ වරායෙන් බානකොට 212යි. විකුණන්නේ 348ට. ඒ කියන්නේ කොහෙන් හරි තෙල් කනලා පිරිපහදු කරලා නැවේ නැගලා කොළඹ වරායට එනකොට 212යි. කොළඹ වරායෙන් ගමේ සෙඩ් එකට එනකොට 348යි. හිතා ගන්න පුළුවන්. මොකද වෙලා තිබෙන්නේ? මේ 102 බද්ද ඇතුලේ තිබෙනවා ආණ්ඩුව තෙල් සංස්ථාවේ තිබුණු ණය ටික ගත්තා භාණ්ඩාගාරයට. දැන් ණය ගෙවීම සඳහා සෑම තෙල් ලීටරයකටම අතිරේක බද්දක් ඇතුළු කරලා තිබෙනවා. එයි. හෙජින් ගිවිසුමේ පාඩුව කෝටි 1000ක් ඉක්ම වුණා. ඒක තෙල් සංස්ථාව උපයන්න ඕන. බාල පොම්ප ගෙන ආපු පාඩුව තෙල් සංස්ථාව උපයන්න ඕන. බාල තෙල් ගෙන ආපු පාඩුව තෙල් සංස්ථාව උපයන්න ඕන. සුසිල් ප්‍රේමජයන්ත තෙල් ආනයනයේදී මිල තීරණය කිරීමේ ක්‍රමය වෙනස් කරා. සාමාන්‍යයෙන් තිබුණේ තෙල් පටවන දිනයයි මැද දිනයයි බාන දිනේ මිල අරගෙන ඒක ඇවරේජ් එක. සුසිල් ප්‍රේමජයන්ත කරා ආනයනකරුවට ඕනෑම දින 3ක් අරගෙන ඒක ඇවරේජ් එක. මෙන්න කරේ. දැන් මොකද වෙන්නේ? අන්න ඒ පාඩුව තෙල් සංස්ථාව ඇතුලේ තියෙනවා. දැන් මොකද කරන්න උනා? ඒ පාඩුව පියව ගන්න ඒ වීදම තෙල් ලීටරයට ඇතුල් කරන්න ඕන.